අරගෙන ආවේ. මම ඉතින් මේ කරන්න ඔන්න ඉස්සන්නේ මම දැන් ඇවිල්ලා පොඩි වැඩක් කරා. හෙලෝ ඉතින් කොහොමද ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්නව නේද? මං හිතනවා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඇති කියලා. ඔන්න ඉතින් මං අදත් ඔයගොල්ලන්ට බ්ලොග් එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මම අද සුපුරුදු විදියට උදේ නැගිටලා කෑම ඉව්වා. ඔය නේවනම් වැඩි වීඩියෝ කරන්න ගියේ නැහැ. මේ තියෙන්නේ 2026 දෙවනි මාසේ 13 වෙනිදා. ඉතින් මම එදා උදේම නැගිටලා මේ විදිහට මම මුලින්ම එළිවරලා මම මේ කරන උයපු භාජන හොදලා මම කුස්සිය අස් කරගත්ත මේ විදිහට. ඊළඟට ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ මේ තියෙන්නේ අපි අලුතෙන් හදාගෙන යන අපේ පුංචි ගෙදර. ඒකේ කොන්ක්‍රීට් කණු දැම්මයියේ. මම ඉතින් මේ කරන්නේ ඒවට වතුර දාන එක. මොකද මේ වතුර දැම්මේ නැත්නම් ඒවා පැලෙන්න බලනවා. ඒ හින්දා මට යනකොට වැඩට යන්න කලින් හස්බන්ඩ් කියලා ගියා මට වතුර දාන්න කියලා. ඒක වතුර දාලා ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ 9:30ට විතර පොඩි ගමනක් යන්න මං ගිහින් එන්නම්. ඔන්න ඉතින් මම දැන් ගිහින් ආවා. මම මේ අද කෑමක් හදන්න තමයි ඉතින් යන්නේ. මම අද හදන්නේ විශේෂ කෑමක්. මම මේක කලින් හදලා තියෙනවා. මේ හදන්නේ දෙවෙනි පාරට. අපි බලමු ඉතින් මම මොනවද හදන්නේ කියලා. ඉතින් මම මේ විදිහට සැමන් එකක් අරගෙන මේ විදිහට කඩලා බෝල් එකකට දාලා මේ විදිහට හොඳින් ගෑරප්පුවකින් පොඩි කරගත්තා. ඊළඟට මම ඒක පැත්තකින් තියලා මම මෙන්න මේ විදිහට පිටිටෝ එක අනාගත්තා. මේක අනන්න නම් එච්චර අමාරු නැහැ. ඕගොල්ලෝ පැටිස් හදන්න අනන ඩෝ එකම තමයි මම මේකටත් අරගත්තේ. ඉතින් ඒ විදිහට ඩෝ එක අනා ගන්න. ඊට පස්සේ මම මේ මගේ සැමන් එකට කපාගත්ත ලුණු ටිකක්, සෝයා සෝස් ටිකක්, ගාම්බරිස් ටිකක් එකතු කරගත්තා. ඊළඟට මේකට මම එකතු කර ගන්නවා නයි කොච්චි. මොකද මම ටිකක් සැරට කන්න කැමති කෙනෙක් හින්දා නයි කොච්චි ටිකක් එකතු කරගන්න. ඕගොල්ලන්ට අලු මිරිස් තුනත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් කැමති නම් එකට කැරට් උනත් එකතු කරගන්න. දැන් ඉතින් ඕගොල්ලෝ අරගත්ත පිටිඩෝ එකෙන් මේ වගේ පුංචි කුලියක් අරගෙන ඒකට මේ වගේ ලෑල්ලක් උඩට පාම්පිලි ටිකක් දාලා මේ වගේ හොඳටම තුනී කරගන්න. මේක ගොඩාක් තුනී වෙන්න ඕනේ. මොකද අපි මේක වැඩි වෙලා තඹ ගන්නේ නැහැ. හුමාලෙන් තමයි මේක තඹ ගන්නේ. නැත්තම් වතුර ටිකක් දාලා පෑන් එකකට දාලා තමයි තඹ ගන්නේ. හින්දා මෙන්න මේ වගේ හොඳටම තුනී කරගන්න. ඊට පස්සේ මේ වගේ රවුම් කපා ගන්න. ඊට පස්සේ රවුමත් මේ වගේ තුනී කරලා ඒකට අපි හදාගත්ත ෆිලින් එක පුරවගෙන මෙන්න මේ විදිහට හදාගන්න. මේක හදන හැඩ නම් ගොඩක් තියෙනවා. මං හැදුවේ මේ හැඩයට. ඔයගොල්ලන්ට කැමති හැඩයකට හදාගන්න. ඊට පස්සේ ඉතින් මේ වගේ පෑන් එකකට වතුර ටිකක් දාලා මේක තඹ ගන්න තමයි ඉතින් තියෙන්නේ. ඇත්තටම මේක ගොඩක් රස කෑමක්. මම දන්න තරමින් මේක චයිනීස් කෑමක් වෙන්න ඕනේ. මම ඉතින් කන්නම් ගොඩක් ආසයි. වගේම මං හිතුවට වඩා මේක හදන්නත් ගොඩක් ලේසි. වැඩි වෙලාවක් යන්නේ නැහැ. පොඩ්ඩක් ඉතින් වෙලා යන්නේ අර තුනී කරගන්න තමයි. ඉතින් මේ හදන්නේ සෝස් එක හදාගන්න මේක කන්න. මම ඒකට දාගන්නේ තක්කාලි සෝස්, සෝයා සෝස්. මේ සමහරු මේකට චොප් කරපු ගාලික් එහෙම බැදලා දානවා. ඒ කියන්නේ තෙල් ටිකක බැදලා ඒ තෙල් ටිකත් එක මේකට දානවා. මම මේකට වැඩි ආසනේ අර තෙල් රහිතවට අප්පිරින්ද මම මේ විදිහට තමයි හදාගත්තේ. ඕගොල්ලන්ට කැමති නම් ඒ විදිහට හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරලා මම මේකට මේකතු කරගන්නේ කෑලි මිරිස් ටිකක්. කෑලි මිරිස් ටිකකුත් එකතු කරලා ආයෙ මේක කවලම් කරලා ඉතින් මම යන්නේ මේක එකක් රස බලන්න. ඇත්තටම කියන ළමයි මේක ගොඩාක් රසයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් හදලා බලන්න. ඩම්ප්ලින් හදන වීඩියෝ YouTube එකේ ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේකෙන් ඔයගොල්ලන්ට තේරුණා කියලා මේක හදපු විදිය. ඒක ඒ වගේ වීඩියෝ එකක් බලලා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේක හදලා බලන්න. ඒ තරම් මේක රසයි. මේ ඔන්න එහෙනම් ඉතින් මම මේක දැන් කෑවා. මම දැන් ගමනක් යන්න තමයි යන්නේ. හස්බන්ඩ් දැන් ගෙදර එනවා කිව්වා. මම ඉතින් ඒක ගිහින් ඇවිල්ලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔන්න ඉතින් මම දැන් ආවා. ඇවිල්ලා වීඩියෝ එකක් අරන් එන්නම් කිව්වට මට වීඩියෝ එකක් අරන් එන්න ඕනේ නැහැ. දැන් ඉතින් ඇවිල්ලා ගොඩක් වෙලා මම ඇවිල්ලා පොඩි වැඩක් කරා. මේ පේනවනේ මම මෙන්න මේ විදියට මං කුස්සියේ මේ
වෝල් ස්ටිකර් එකක් ගෙනල්ලා ඇලෙවුවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් කලින් කුස්සිය තිබ්බේ. දැන් ඉතින් තියෙන්නේ මේ විදිහට. මට තව ටිකක් අලව ගන්න තියෙනවා. ඒ වුණාට මං හිතුවා ඒ ඉතුරු වැඩ ටික හෙට උදේට කරනවා කියලා. මොකද දැන් වෙලාව 10යි ගානක් පහු වෙලා. මම මේ ටික අලවලා ඉවර වෙද්දිත් ඊළඟ දවසේ ඉඳන් එහෙනම් ඉතින් අපි බලමු හෙට උදේට මම මේක අලවලා ඉරුණාම කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන ඉතින් ඊළඟ දවසේ මම ඉතින් දැන් උයලා කරලා ඉවරයි. දැන් ඉතින් මම අදත් කරන්නේ භාජන ටික හොදන එක. අපි ඉතින් ඊළඟට යන් අපේ කුස්සියේ වැඩේට මම මේ ටික හොදලා ටක් ගාලා එන්නම්. ඔන්න ඉතින් ඊයේ නවත්තපු වැඩේ ආයෙත් පටන් ගන්න තමයි මම යන්නේ. ඊයේ රෑ මම භාගයට තමයි මේ වෝල් ස්ටිකර් ටික අලව ගත්තේ. මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඉතුරු ටිකටත් මේ විදිහට වෝල් ස්ටිකර් එක අලව ගන්න. ඇත්තටම ඉතින් මේ වෝල් ස්ටිකර් අලවන වැඩෙත් ගොඩක් හොඳයි. තමන්ගේ කුස්සිය ලස්සනට පිළිවෙලට තියාගන්න කැමති කට්ටියන්ට. ඇත්තටම ඉතින් මට මේ වෝල් ස්ටිකර් රෝල්ටම ගිය රුපියල් 850ක් වගේ. මම මේ අපේ ළඟ තියෙන ෂොප් එකකින් තමයි ගත්තේ. නන්නවටින කටි දන්නතු විරිකැටිය මදුෂාන් එකෙන්. එගෙන් තමයි මම මේක ගත්තේ. ඇත්තට මේක ගොඩාක් ලාභයට බඩු තියෙනවා. ගන්න අපිට කුස්සියට අවශ්‍ය ඕනම ලස්සන විසිතුරු භාණ්ඩ, පොත් පැන්සල් වගේ හැම දෙයක් මේ ෂොප් එකේ තියෙනවා. ඉතින් ඊයේ හවස ගියපු වෙලාවක තමයි මම මේ කාර් එකෙන් ආවේ. ඉතින් මම මේ විදිහට දැන් මේකත් අලව ගත්තා. ඒක අලවන්නත් හරිම ලේසි. ඊටම ඒක හොඳට ඇලවෙනවා. ඉතින් තමන්ගේ කුස්සිය තමන්ටම ලස්සන කරගන්න පුළුවන්. කාගෙන්වත් උදව් ඕන වෙන්නෙත් නැහැ. මං ඉතින් මේ විදිහට ස්ටිකර් ටික අලව ගත්තා. ඒක ඇලවුවට පස්සේ හරිම ලස්සනයි. පුදුම පිළිවෙලක් ආවේ කුස්සියට. බලන්නකො පේනවා නේද? තියෙන පිළිවෙල හරිම ලස්සනයි. පිළිවෙලයි මම හරි ආසයි මේ පෙනුමට. ඉතින් මම බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. මෙතනින් එහාට බ්ලොග් එක කරන්න යන්නේ නැහැ. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. ඒ වගේම මාව subscribe කරන් යන්න අමතක කරන්නත් එපා. දිගටම මගේ බ්ලොග් බලන්න. ඒ වගේම මේ බ්ලොග් එක ගැන අදහස් යටින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලෝගේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. මගේ අඩුපාඩු තියෙනවා නම් වැරදි තියෙනවා නම් ඒවා පෙන්නලා දෙන්න.